අයුබෝවන් අද මම cooking papa watching YouTube channel එකෙන් ඔයාලට රසම රස drink එකක් අරන් ආවා. මේක jelly sago drink එක. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. දැන් අපි මේ වගේ භාජනයක් අරගෙන strawberry jelly එක මම දාලා strawberry jelly එක ඉස්සෙල්ලා අපි හදා ගන්න ඕන. ඊට අමතරව දැන් අපි මේකට සවු දානවනේ. එතකොට මේ වගේ වතුර ටිකක් භාජනයකට ලිපේ තියලා ඒ ටික මේ හොඳට උණු කරගන්න. අපි වතුර එකටම සවු එකපාරටම දාලා උණු කරගන්න නැහැ. මොකද සවු එක ඉක්මනට දිය වෙන හින්දා. දැන් ඉස්සෙල්ලා වතුර එක ලිපේ තියලා වතුර එක හොඳට නැටුවට පස්සේ තමයි සවු එක දාන්න ඕන. ඔයාලට පේනවා වතුර ටික හොඳට නටනවා. දැන් සවු ග්‍රෑම් 60ක් විතර මම දාගන්නවා. දාගෙන අපි ඊට පස්සේ මේ සවු එක සාමාන්‍යයෙන් හිමින් ඇඳි ගා ගන්න ඕන. ගොඩක් කලවම් කරන්න ගියොත් මොකද දිය වෙනවා සවු එක. ඉතින් අර අපිට එහෙමම තියෙන්න ගන්න ඕන හින්දා පොඩ්ඩක් අපි හැන්දෙන් කලවම් කරන්න ඕන. ඊට පස්සේ දැන් අපේ සව් එක ඔයාලට පේනවා ගොඩක් දුරට හරි. දැන් අපි ලිප ඕෆ් කරලා මේක පොඩ්ඩක් ඇල් වතුර දාලා අපි සව් එක මේ විදිහට පෙරණයක් අරගෙන සව් එක පෙරා ගන්නවා. දැන් උඩින් අපි ඇල් වතුර ටිකක් දාන්න ඕනේ. මොකද එතකොට අර අපි යට වෙන්ව තියා ගන්න පුළුවන් ඇලෙන්නේ නැතුව. දැන් අපි සව් එක හරි. ඊට පස්සේ අපි ඒ ජෙලි ඩ්‍රින්ක් එකට අපි ෆ්‍රෙෂ් මිල්ක් දා ගන්නවා. එතකොට මේ වගේ භාජනයක් ටිකක් ඉද තියෙන එකක් ලිපේ තියලා ටිකක් ගැඹුරු එකක්. ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් මම දැම්මා. එතකොට මේක අපි උණු කරගන්න යන්නේ. දැන් මේකට අපි සීනි මේස හැන්දෙන් 2ක් පුරවලා දැම්මා. මම ගොඩක් සීනි පාවිච්චි කරන්නේ නැහැ. ඊපස්සේ පොඩ්ඩක් අර සීනි ටික දිය වෙනකම් හොඳට කලවම් කර මේක ඉදව ගන්න ඕන. කිරි ටික ගොඩක් ඇත්තටම හිඳෙන්න ඕනේ නැහැ. අර උතුර ගන්නයි ඕන. පොඩ්ඩක් උතුරනවා වගේ එනකොට පොඩ්ඩක් හැඳි ගන්න. ඊට පස්සේ අපි මේකට අර වැනිලා එසන්ස් හැන්දක් විතර දැම්මා. ඊට පස්සේ ඊට අමතරව මේ ස්ට්‍රෝබෙරි එසන්ස් උත් මම හැන්දක් විතර දානවා. දැන් අර පෙන එන්න මේක මේ උතුරනවා. දැන් අපි ලිප ඕෆ් කරමු. ලිප ඕෆ් කරලා මේක කූල් වෙන්න අරිනවා. ඉතින් මේ දැන් ඔයාලට පේනවා අපේ කිරි එක අර ස්ට්‍රෝබෙරි කලර් එක ගන්න ඕන හින්දා මම මේ මෙතෙන්දි කරේ අපේ එළවලුවක් පාවිච්චි කරා ඒ කලර් එක ගන්න. ඉතින් මේ බීට් තියෙනවනේ ඔයාලගේ ගෙදරත්. ඉතින් බීට් කෑල්ලක් අරගෙන හොඳට සුද්ධ කරලා කපලා තලලා හොඳට මම ඒක දැම්මා ඒ කිරි එකට. එතකොට ඔයාලට ලස්සන ස්ට්‍රෝබෙරි පාටක් එහෙම නැත්නම් අර ෆලූඩා පාටක් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මම අර තල්ලා දාපු බීට් කෑලි ටික ඔය තියෙන්නේ. ඉතින් මේක අර කඩේ කලරින් දාන්න ඕනේ නැහැ. අපිට නැචරල් කලර් එකක් හදා ගන්න පුළුවන්. දැන් මේ ලස්සන රෝස පාටක් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පාට වැඩි ගන්න ඕන නම් බීට් චුට්ටක් වැඩිපුර දාලා ගන්න.
ඊට පස්සේ අපි මේ සව් ජෙලි ඩ්‍රින්ක් එකට අපි දානවා මේ කසකසායට ටිකක්. ඉතින් මේ වගේ කසකසායට හැඳි දෙකක් විතර දාලා වතුර ටිකක් දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් පෙඟෙන්න. ඔන්න ඉතින් අපේ ජෙලි සාගෝ ඩ්‍රින්ක් එක අපි දැන් හදලා ඉවරයි. ඉතින් මේක රස විඳින්න තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ ඩ්‍රින්ක් එකක් හදලා ගෙදර කට්ටියත් එක්ක රසට බොන්න. ඉතින් නැවත හම්බ වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.